හායි සුබ දවසක් ඔයාලට. අද සාදරයෙන් පිළිගන්නවා උමේෂ් මැකැනිකල් වෙස්සෙල් YouTube channel එකට. ඉතින් අද ඔයාලට මම ගෙනත් තින්නේ වාහනයක බ්‍රේක් සිලින්ඩරයක් ගලවලා ඒකේ විස්තර කොහොමද කියලා ඔයාලට මම පෙන්වන්න යන්නේ. ඉතින් අපි ඒක කොටස් වලට ගලවලා විස්තර කරලා බලමු. අපි මේ දැන් ගලවන්න යන්නේ ඩෑෂ්බෝඩ් එක. මේ ආකාරයට ඩෑෂ්බෝඩ් එක ගලවුවත් පස්සේ ඔයාලට පේනවා මේ තමයි පිස්ටන් එක. ඒ වීල් සිලින්ඩරයට සෙට් වෙන. ඉතින් මේ ඒකට සවිලා තියෙනවා බ්‍රේක් වොෂර් එක. අපිට පෙන්වන්න තියෙනවා මේ තමයි ඒකේ රිටර්න් ස්ප්‍රින් එකක් තියෙනවා. අපි මේ පැත්තත් ගලව ගමු. අපි මේ පැත්තත් ගලව ගත්තා. එතකොට තමයි මේ තමයි බ්‍රේක් සිලින්ඩරේ. ඔයාලට මේක ඇතුළත් පේනවා ඇති. එතකොට මේ තමයි නිපල් එක. එතන තමයි බ්‍රේක් හෝස් එක සෙට් වෙන්නේ. අපි මේ නිපල් එක ආධාරයෙන් තමයි බ්‍රේක් වල තියෙන කැනපි මේවා ගැලවුවට පස්සේ හුලං අරින්නේ මෙතනින් තමයි. ඔයාලට පේනවා මෙතන බ්‍රේක් වොෂර් එක. ඩෑෂ්බෝඩ් එක. අපි මේක නැවතත් සකසමු. මේ ආකාරයට මේ පැත්තේ පිස්ටන් එක මේ පැත්තට දානවා ගත්තා. මේ ආකාරයට රිටර්න් ස්ප්‍රින් එකක් දාගත්තා. ඕක තමයි සරල බ්‍රේක් සිලින්ඩරයක් තියෙන තුලේ පැහැදිලිව තියෙන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හමුවෙන බලාපොරොත්තු වෙන අද සමුගෙන යනවා. ස්තුතියි.